හායි කොහොමද ඔයාලට බියුටි විත් රුවන්ති YouTube channel එකට ඔන්න ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමදාම මම මගේ channel එක ඉදිරිපත් කරන්නේ ඔයාලගේ මූණ කොණ්ඩේ ඔයාලගේ රූපය ලස්සන කරගන්න පුළුවන් සත්කාර මොනවද කියලා. ඉතින් මම අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ වගේ ඔයාගේ මූණට දාන්න පුළුවන් හොඳ face pack එකක් ගැන කියන්න තමයි. කලින්ම කියනවා channel එක subscribe කරලා වීඩියෝ වලට like කරන්න comment කරන්න යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා කියලා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට රෝස මලකින් පාට අරගෙන රෝස පාටට පැහැපත් වෙන්න පුළුවන් මුම්බායි ජනප්‍රියම face pack එකක් ගැන තමයි. රෝස් පටල orange face pack. මේකෙන් මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලම කියන්න ඕනේ මූණට රෝස මලක පාට ගේන්න පුළුවන් මේ face pack එකෙන්. ඒ වගේම තමයි මූණේ තියෙන dark spot එතකොට මූණේ තියෙන අදුරු බව, වියලි බව මේ හැම දෙයක්ම මෙන්න මේ face pack එකෙන් නැති කරගන්න පුළුවන්. මේ face pack එක අපි දන්නවනේ ඉන්දියාව කියන්නේම රූප සත්කාරවල ගබඩාවක් කියලා. ඉතින් අන්න ඒ වගේ ඉන්දියාවෙන් ආව face pack එකක් තමයි මෙන්න මේක. මේ face pack එක ඉන්දියාවේ නම් ගෑනු ළමයින්ට පුංචි කාලේ ඉඳන්ම එයාලගේ මේ දෙමව්පියෝ මේ face pack එක මූණට දාන්න පුරුදු කරනවා. මොකද ඒකනේ ළමයි හරි ලස්සනට ඉන්නේ ඉන්දියාවේ. ඉතින් අන්නේ face pack එක තමයි දැන් මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මොකද දැන් මේ අපේ සම නිරන්තරයෙන්ම අවුවට නිරාවරණය වෙනවා. ඒ වගේම තමයි දූවිල්ලෙන් මූණ අපේ දූවිල්ලට නිරාවරණය වුණාට පස්සේ මූණ අපේ මූණට අපේ සමට හානි වෙනවා. ඉතින් මේ අවු රශ්මියට නිරාවරණය වෙලා දූවිල්ලට නිරාවරණය වෙලා හානි වෙච්ච සම යථා තත්ත්වයට පත් කරගන්න තමයි මෙන්න මේ face pack එක ඔයාලට උපකාරී වෙන්නේ. මේකේ මූණේ තියෙන අදුරු ලප, රතු බිබිලි, කුරුලෑ මේ හැම දෙයක්ම වළක්වන ලස්සන රෝස පාට පැහැපත් මුහුණක් ඔයාට ලබා ගන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා නම් මේක ඔයා පාවිච්චි කරන ෆානස් ක්‍රීම් එකකටත් වඩා මූණට ග්ලෝ එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේකෙන් සුදු වෙනව නෙමෙයි. අර සාමාන්‍යයෙන් ග්ලෝ ගතිය මුහුණේ තියෙන අදුරු බව මේ හැම දෙයක්ම නැති වෙලා හරි ලස්සන පාටක් ඔයාගේ මූණට එනවා. වැඩි වැණුම් වර්ණනා ඕනේ නැහැ. අපි බලමු මේ face pack එක හදන්න ඕනේ මොනවද කියලා. මේක හදන්න ඕනේ රෝස මල් පෙති කෝප්ප එකක් ඕනේ. ඔයා මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලම මේ face pack එකට රෝස මල් ගනිද්දී කිසිසේත්ම රතු පාට රෝස මල් ගන්න එපා. රතු පාට, කහ පාට, සුදු පාට රෝස මල් ගන්න එපා. මේකට රෝස පාට රෝස මල්ම විතරක් ගන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ රෝස පාට රෝස මල් පෙති කෝප්ප එකක් ඒවා ඊගාවට අපිට ඕනේ වේලිච්ච දොඩම්ලෙලි කෝප්ප එකක්. ඉතින් කොහොමද දොඩම්ලෙලි ගන්නෙ? මොනවද ගන්න දොඩම්? ඊළඟ ප්‍රශ්නේ. මේකට ගන්න ඕනේ තැබිලි පාට දොඩම්. කඩේ තියෙන තැබිලි පාට දොඩම් එක තමයි මේකට ඔයා භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ දොඩම් ගෙඩියක් අරගෙන ඒකේ ලෙල්ල ඉවත් කරලා ඒ ලෙල්ල සීනියට කපලා මේ ලෙල්ල සාමාන්‍යයෙන් අවුවේ දැම්මම වේලේ. ඉතින් අන්න එහෙම මේ ලෙල්ල දොඩම් ලෙල්ල වේලාගෙන සිහින් වලට කැබලි කපා ගන්න ඕනේ. අන්න ඒ වගේ කපාගත්ත දොඩම් ලෙලි කෝප්ප එකකුත් මේකට ඕනේ. ඊ වගේ තමයි අමු කහ කැබලි තේ හැන්දක විතර ප්‍රමාණයක් ඕනේ. මුදපු කිරි මේස හැඳි එකයි, මේ පැණි මේස හැඳි එකයි, ආමල් තෙල් මේස හැඳි කාලයි, කහ කුඩු තේ හැඳි කාලයි. මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි අපිට මේ face pack එක හදාගන්න උවමනා වෙන්නේ. මම ආයේ කියනවා රෝස පාට රෝස මල්ම විතරක් ගන්න ඔයා වගේ බලා ගන්න ඕනේ. ආයෙත් මම අවශ්‍ය දේවල් ටික කියන්නම්. රෝස පාට රෝස මල් පෙති කෝප්ප එකයි, වේලිච්ච දොඩම් ලෙලි කෝප්ප එකයි, අමු කහ කෑලි තේ හැන්දක වගේ ප්‍රමාණයක්, මුදපු කිරි මේස හැඳි එකයි, මීපෙනි මේස හැඳි එකයි, ආමල් තෙල් මේස හැඳි කාලක් සහ කහ කුඩු තේ හැඳි කාලක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ සහ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ රෝස පෙති ටික තරමක් මද පවනේ වගේ වේලා ගන්න ඕනේ. මේකට මේ ටික දවසක් යනවා ඉතින්. මම අද මේ face pack එක ඔයාලට කියලා දුන්නාම අද ඉතින් මේ ද්‍රව්‍ය ටික කල්මනා ටික ඔයාලා ලෑස්ති කරගන්න. ඊට පස්සේ රෝස පෙති ටික තරමක් මද පවනේ වගේ වේලලාගෙන පොඩි ලීවන් ගෙඩියක් ගන්න. එහෙම අරගෙන ඔයා මේ ලීවන් ගෙඩියට මේ රෝස පෙති ටික දාලා පොඩි චුට්ටක් කොටලා පේස්ට් එකක් වගේ හදාගන්න. හරි ලේසි මේක රෝස පෙති කියන්නේ මේ ඝනකම දෙයක් නෙවෙයිනේ. කොටලා මේ පොඩි පේස්ට් එකක් හදාගන්න පුළුවන්.
ඒ වගේම තමයි අර වේලිච්ච දොඩම් ලෙල් ටික තියෙනවනේ. ඒ ටිකත් අරගෙන පේස්ට් එකක් වගේ හදා ගන්න. ඒ දොඩම් ලෙල් ටික බ්ලෙන්ඩර් එකකට දාලා පේස්ට් එකක් ගන්න. ඊට පස්සේ ඒ පේස්ට් එකට අර අමු කහ කුඩු මේ පැණි මුදොප්පු කිරි එකතු කරගන්න. එහෙම එකතු කරගෙන දැන් මේ හදාගත්ත රෝසපෙති පේස්ට් එකයි දොඩම් ලෙලි පේස්ට් එකයි එකට එකතු කරන්න. ඊට පස්සේ මේකට ආමල් තෙල් එකතු කරන්න. අර කියපු කල්මනා ටික ඔක්කොම දාලා අන්තිමට තමයි ආමන් තෙල් එකතු කරන්න. හොඳේ. අන්න එහෙම ආමන් තෙල් එකතු කරලා මේ හදාගත්ත පේස්ට් එක දවස් 3කට විතර වාට සෑහෙනවා. දැන් ඉතින් ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මුහුණ හොඳ උණුසුම් තුවායකින් මසාජ් කරන්න ඕනේ ඔයා. ඔයාගේ මුහුණ උණුසුම් තුවායකින් මසාජ් කරන්න. එහෙම මසාජ් කරලා පිහදා ගන්න. එහෙම මසාජ් කරලා පිහදාගත්ත මූණට තමයි අපි මේ පේස්ට් එක දැන් ආලේප කරන්න යන්නේ. මේ පේස්ට් එකෙන් හරියටම 3න් එකක් ඔයාගේ මුහුණේ ආලේප කරන්න. ඊට පස්සේ ඒක විනාඩි 40ක් මූණ මතම වේලෙන්න දෙන්න. එහෙම වේලෙන්න දීලා විනාඩි 40කට පස්සේ සීතල වතුරෙන් මේ පේස්ට් එක සෝදා හරින්න. ඒ වගේම තමයි මතක තියාගන්න එදාට කිසිම සබන් වර්ගයක් ඔයා මූණේ ගන්න එපා. ඔයා මේ පේස්ට් එක මූණට ආලේප කරේ උදේ නම් හවස වගේ ෆේස් වොෂ් එකක් දාලා මූණ හොදන්න කමක් නැහැ. ඔයා හවස නම් මේ පේස්ට් එක ආලේප කරේ පහුවදා දවල්ට වගේ ෆේස් වොෂ් එකක් දාලා මූණ හොදන්න. පේස්ට් එක හොදපු ගමන් නම් පේස් වොෂ් එකක්වත් සබන් වර්ගයක්වත් දාලා මූණ හොදන්න යන්න එපා. සීතල වතුරෙන් විතරක් මේක සෝදා හැරලා ඔයා පාඩුවේ ඉන්න. ඔයාට පුළුවන් නම් මේ සත්කාරයේ සති 3ක් කරන්න එක දිගට දවසක් කර දවසක් ඔයාගේ මූණට එන ග්ලෝ එක රෝස පාට ඔයාටම අත්දකින්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේකට ඔයාට පුළුවන් නම් එක දවසක හදනකොට ආමන් තෙල් දානවා වගේම අනෙක් දවසේ බිත්තර සුදු මදේ යොදාගෙන මේ පේස්ට් එක හදා ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාට කැමති විදිහකට මේ පේස්ට් එක හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි කියන්න ඕනේ මේ කාලය ඇතුළත ඔයා කිසිම වෙලාවක ඔයාගේ මූණ අවුවට නිරාවරණය කරන්න එපා. ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් ඔයා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් මේ පේස් පැක් එක ඔයාලා try කරලා බලන්න. රෝස පාටට ඔයාගේ මූණට ඇවිල්ලා ඔයාගේ මූණ රෝස පාටට ඇවිල්ලා රෝස පෙත්තක පැහැපත් බවක් ඔයාගේ මූණට ලබා ගන්න පුළුවන් මේ සත්කාරයෙන්. ඒ වගේම තමයි කියන්න ඕනේ මම මේ අරගෙන එන වීඩියෝ වල ඔයාලට අපහැදිලි තැනක් නොපැහැදිලි තැනක් කොහේ හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙනවා. සහ ඔයාගේ ඕනම රූපලාවන්‍ය ගැටලුවක් සහ උපදෙස් ගන්න ඕන නම් 070 45 51 093 කියන නම්බර් එකට ඔයාට කෝල් එකක් දීලා සියලුම රූපලාවන්‍ය ගැටලු වලට උපදෙස් ලබා ගන්නත් පුළුවන්. ගිහිල්ලා එන්නම් ආයෙ වීඩියෝ එකක් අරගෙන. ඉතින් හැමෝම ලස්සන්ට ඉන්න. තෙරුවන් සරණයි.